ආයිබෝන් හැමෝටම අපේ මේ අවුරුද්දේ පළවෙනි ලෙක්චර් එක තමයි අද තියෙන්නේ. අපි ලබන සතියේ ඊළඟ සතියේදී මේ වයිට් බෝඩ් එක මෙතනට හදාගමු. අලුත් තැනක් ක්ලාස් කරන්න දැන් ගෙදර. එතකොට අපි සාකච්ඡා කරමින් හිටියේ මේ සමාජ විද්‍යාවේ ප්‍රධාන සංකල්පයක් වන මාතෘකාවක් වන සමාජානුයෝජන නැත්නම් මේ සෝෂලයිසේෂන් කියන මාතෘකාව ගැන. අපි ඉපදෙන්නේ ජීව විද්‍යාත්මක සත්‍යයන් විදියටනේ. අපි සමාජය ගැන කිසිම අවබෝධයකින් තොරව අපි නිකම්ම ජීව විද්‍යාත්මක සත්‍යයන් විදියට උපත ලබනවා. එතකොට මේ ජීව විද්‍යාත්මක මිනිසා සමාජ මිනිසෙකු බවට බයොලොජිකල් මෑන් සෝෂල් මෑන් කෙනෙක් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය අපිට හඳුන්වන්න පුළුවන් සමාජානුයෝජනය කියලා. නැත්තම් තව සරලව කියන්න පුළුවන් අපි අයිති අපි හැමෝම අයිති සංස්කෘතියක් තියෙනවා. මේ සංස්කෘතිය පවරා දීමේ ක්‍රියාවලිය. සංස්කෘතිය පවරා දීමේ ක්‍රියාවලිය සමාජානුයෝජනය කියලා හඳුන්වන්නත් පුළුවන්. බටහිර ඉපදුන කෙනෙක් ඒ සංස්කෘතිය යාට අනුව තමයි එයා සමාජානුයෝජනය. ආසියාවේ ඉපදුන කෙනෙක් එහෙම ඒ සමාජ අනුව මේ සමාජානුයෝජනය කරන නැත්නම් මේ සමාජයට හුරු කිරීමේ ක්‍රියාවලිය කරන ක්‍රමයක් වෙනස්. ඒගොල්ලන්ට වෙනම ක්‍රම තියෙනවා. අපි ඉගෙන ගත්තා මේ මිනිස්සෙක්ගේ ජීවිතයේ වැදගත්ම සමාජානුයෝජනය තමයි ප්‍රාථමික සමාජානුයෝජනය. අපේ ජීවිතයේ මේ පෞරුෂත්වයේ ගොඩනැගීම සඳහා විශාල වශයෙන් දායක වන සමාජානුයෝජනය තමයි ප්‍රාථමික සමාජානුයෝජනය. එතන අපි කොහොමද සමාජානුයෝජනය ලබා දෙන කාරක ගැන අපි කතා කරන්නේ. ඉතින් ප්‍රධාන වශයෙන් මෙතන අපේ පවුල මව පියා සහෝදර සහෝදරියෝ නෑදෑයෝ මේගොල්ලෝ ආසිත අපි සමාජයට හුරු වෙනවා. අපි මේ සංස්කෘතිය වැළඳ ගැනීමක් කරනවා. ඒක හොඳ විදිහකට වෙන්නත් පුළුවන්. අදුපාඩු සහිතව සිදු වෙන දෙයක් වෙන්නත් පුළුවන්. ඊට පස්සේ අපි කතා කරා ද්විතීයික සමාජානුයෝජනය. දැන් මේවා මුලින්දලා ඔක්කොම කියන්න දෙන්න බෑ මෙතන. නිකන් මතක් කරගෙන යන්න. මොකද අපි මේවා සාකච්ඡා කරා. ඒක ද්විතීයික සමාජානුයෝජනය ලබා දෙන සමාජානුයෝජන කාරක වීම. මේවට කියනවා නේද? ඒජන්සිස්. සමාජානුයෝජන කාරක. ඒකට මොනවද අපේ ද්විතීයික සමාජානුයෝජන ලබා දෙන කාරක? පාන්සල, පෙර පාසල, සමවයස් මිතුරු කණ්ඩායම්, මාධ්‍ය මෙන්න මේ වගේ දේවල් අපිට හඳුන්වන්න පුළුවන් අපේ ද්විතීයික සමාජානුයෝජන ලබා දෙන සමාජානුයෝජන කාරක වශයෙන්. මේ දෙකම අපිට වැදගත් වෙනවා. ප්‍රධාන වශයෙන් එක්සෑම් එකේ ඔයගොල්ලන්ගෙන් අහන්නේ ප්‍රාථමික සමාජානුයෝජන, ද්විතීයික සමාජානුයෝජන නැත්නම් මේ සමාජානුයෝජනය කියන්නේ මොකක්ද කියලා හඳුන්වලා සමාජානුයෝජනයේ නිසි ලෙස නොලැබුණොත් මොකද්ද වෙන්නේ? අපේ පෞරුෂත්වයට මොන වගේ බලපෑමක් වෙනවද? කියලා ඒ වගේ උදාහරණ සහිතව ලියන්න දෙන්න පුළුවන්. right. අපි එදා ලියන නතර කරපු තැනටම මේ ටිකක් කන්ටිනියු කරන්න අලුත් ඡේදකෙ ලියා ගන්න මේ මාතෘකාව යටතේ. මේ මාතෘකාව යටතේ ලියා ගන්න. පුද්ගලයා පුවත්පත් රූපවාහිනී පුද්ගලයා පුවත්පත් රූපවාහිනී සංගරා පොත්පත් සංගරා අන්තර්ජාලය
අන්තර්ජාලය හරහා මෙන්ම හරහා මෙන්ම සේවා ස්ථාන ආශ්‍රිතව සේවා ස්ථාන ආශ්‍රිතව සේවා ස්ථාන ආශ්‍රිතව සර් ඔව් සර් මම දැන් ජොයින් වුණේ ආයෙම මොකද දැන් ජොයින් වුණේ ආයෙ මුලින් ඉඳන් කියන්න පුළුවන්ද? මට ක්ලියර් නෑ මැසේජ් එකක් දාන්න ඔයා දැන්ද ජොයින් මේකද කියන්නේ ඔව් සර්. හරි ඒක මෙහෙම ලියා ගන්න අලුත් ඡේදකින් ලියා ගන්න පුද්ගලයා පුවත්පත් රූපවාහිනිය පුද්ගලයා පුවත්පත් රූපවාහිනිය ගුවන් විදුලිය පොත්පත් සහ අන්තර්ජාලය මගින් ලබන සමාජානුයෝජනය මෙන්ම අන්තර්ජාලය මගින් ලබන සමාජානුයෝජනය සේවා ස්ථාන හරහා කවදා රැකියාවකට යනවා නේද? සේවා ස්ථාන හරහා ලබන සමාජානුයෝජනය. සේවා ස්ථාන හරහා ලබන සමාජානුයෝජනය. මෙයට ඇතුළත් කළ හැකිය. හරි නේද? right. අපි එතකොට සමාජානුයෝජනයේ තව ප්‍රභේද කිහිපයක් සාකච්ඡා කරමු. ඉතින් විභාගයේ ප්‍රධාන වශයෙන් ඔයගොල්ලන්ගෙන් අහන්නේ ප්‍රාථමික සමාජානුයෝජනය සහ ද්විතීයික සමාජානුයෝජනය ගැන. සහ අපි තව කිහිපයක් මේක බෙදන්න පුළුවන් නේ ප්‍රභේද වලට. තව කිහිපයක් මේකේ සාකච්ඡා කරමු. මොකද ලියාගන්න පුනර් සමාජානුයෝජනය. පුනර් කියවම තියෙන නැවත කියන එක. පුනර් සමාජානුයෝජනය. පුනර් සමාජානුයෝජනය. අපි කියනවා රීසෝෂලයිසේෂන් නැවත රීසෝෂලයිසේෂන් කියලා කියන්න පුළුවන්. පුනර් සමාජානුයෝජනය. හරි ඒකේ අදහස මෙහිමයි. අපි දන්නවා අපි යම්කිසි සංස්කෘතියකට අදාළ වුණාම ඒක ඒ සංස්කෘතිය පැවරීම අපිට සිද්ධ වෙනවා. ලැබෙනවා. ඒ ක්‍රියාවලියේ සමාජානුයෝජනය. ඒතර පුද්ගලයෙකු ආගන්තුක සමාජයකට පිවිසෙන විට ඒ සමාජයට අනුව හැඩගැහෙන්න වෙනවා නම් මෙතුවක් කාලයක් Tamanට අත්දැකීම් ලබන්න නොලැබුණු තත්ත්වයක් වෙන්න පුළුවන් සමාජයක් වෙන්න පුළුවන් නේද? ඒකට ඇතුල් වීමත් එක්ක එයාට නැවත සමාජානුයෝජනයක් නැවත අර සංස්කෘතියට හුරු වීමක් සිද්ධ වෙනවා. උදාහරණයක් ගත්තොත් ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශයක කාන්තාවක් මැද පෙරදිග රටක සේවයට යනවා. ගුරු සේවයට යනවා. ලංකාවේ ග්‍රාමීය සමාජයක කාන්තාවක් මැද පෙරදිග රටක ගෘහ සේවිකාවක විදිහට සේවයට යනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට එයා එහි භාෂාව ඉගෙන ගන්නවා. නේද? එහි විදිහට අඳින්න පුරු වෙනවා.
එහි තියෙන ගෘහෝපකරණ භාවිතා ගන්න පුරුදු වෙන සමහරට ගා ගෙදරදී ඒවා පාවිච්චි කරලා නැහැ. අර වෙන රටකට ගිහලා ඒවා නැවත අපි හුරු වෙනවා. නේද? මෙහි ඇඳුම් ඇඳුම් නෙමෙයි එහි තියෙන්නේ එතකොට. ඇඳුම් වෙනස්, භාෂාව වෙනස්, සිරිත් පිරිත් වෙනස්, ආහාර පාන රටාව පවා වෙනස්. උන්ට නැවත සමාජ නියෝජනයකට ලක් වෙනවා. අමතරව තව වුණා. කවුරු හිතමුකෝ ළමෙක් විශ්වවිද්‍යාලයකට සුදුසුකම් ලබනවා. විශ්වවිද්‍යාලයට ගියාම එතන විශ්වවිද්‍යාල සමාජය තුළ නැවත ඕගොල්ලෝ එතන සමාජ නියෝජනයකට ලක් වෙනවා. අලුත් සංස්කෘතියක් ඕගොල්ලන්ට එතනදී මුණ ගැහෙනවා. විශ්වවිද්‍යාලයෙන් පරිබාහිරව නැති සංස්කෘතිය විශ්වවිද්‍යාලය ඇතුළේ ඕගොල්ලන්ට ලැබෙනවා. ඊළඟට තව උදාහරණ ගත්තොත් අපි හිතමු යුද හමුදාවට බැඳෙනවා කවුරු. යුද හමුදාවට බැඳෙනවා. ඒකට එයා අර මෙයාව නැවත සමාජ නියෝජනයකට ලක් කරනවා නේ. ඔක අපේක්ෂිත සමාජ නියෝජනය කියලා කොටසකුත් තියෙන එකට ඇතුල් කරන්න පුළුවන්. නැවත සමාජ නියෝජනයක් කරනවා. පැවිදි දිවියට ඇතුල් වෙනවා කවුරු හරි. අපි පැවිද්දෙක් විදිහට හුරු වෙලා නැහැ ජීවත් වෙන්න. අපිට සිවුරු දරන්න වෙනවා, හිස බූ ගන්න වෙනවා, ආහාර නේද? ගන්න ඒවා සීමා කරන්න වෙනවා. අපේ ගමන බිමන පවා වෙනස් කරන්න වෙනවා. මේ සංවර වෙන්න වෙනවා. ඒතර උන්න නැවත සමාජ නියෝජනය. අපි බන්ධනාගාරගත වුණා කියනකො බන්ධනාගාරගත කරන්නේ ඒගොල්ලන්ව වැරදි කරුවන්ට යම්කිසි දඬුවමක් දීලා ඒගොල්ලන් නැවත මේ සමාජයට ගේන්න පුළුවන් තත්වයකට මනස හදන්නනේ. ඒතර එතනදිත් ඒගොල්ලෝ බන්ධනාගාර තුලත් නැවත සමාජ නියෝජනයකට ලක්වීමක් සිද්ධ වෙනවා. මේව ලියාගන්න. කෙනෙක් ලියාගන්න. ආගන්තුක සමාජයකට පිවිසෙන ආගන්තුක සමාජයකට පිවිසෙන ආගන්තුක සමාජයකට පිවිසෙන ආගන්තුක සමාජයකට පිවිසෙන සමාජිකයෙකු 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 ඒ සමාජයේ සංස්කෘතියට අනුරූප වන ලෙසින් ඒ සමාජයේ සංස්කෘතියට අනුරූප වන ලෙසින් අනුරූප වන ලෙසින් අනුරූප වන ලෙසින් අලුතින් හැඩගැසෙන ක්‍රියාවලිය අලුතින් හැඩගැසෙන ක්‍රියාවලිය අලුතින් හැඩගැසෙන ක්‍රියාවලිය අලුතින් හැඩගැසෙන ක්‍රියාවලිය පුනර් සමාජානියෝජනයයි පුනර් සමාජානියෝජනයයි උදාහරණයක් ලෙස උදාහරණයක් ලෙස මැද පෙරදිග රටවල මැද පෙරදිග රටවල ගෘහ සේවිකාවන් වශයෙන් සේවයට යන මෙරට කාන්තාවන් ගෘහ සේවිකාවන් වශයෙන් යන මෙරට කාන්තාවන්
කාන්තාවන් ඒ රටවල සංස්කෘතියට අනුව ප්‍රතිසමාජානියෝජනයකට හෙවත් ප්‍රතිසමාජානියෝජනයකට හෙවත් ප්‍රතිසමාජානියෝජනයකට හෙවත් ප්‍රතිසමාජානියෝජනයකට හෙවත් පුනර්සමාජානියෝජනයකට ලක්වීම පෙන්වා දිය හැක. ප්‍රතිසමාජානියෝජනයකට හෙවත් පුනර්සමාජානියෝජනයකට ලක්වීම පෙන්වා දිය හැක. එසේම එකට ලියාගන්න. එසේම උසස් පෙළ සමත් වී විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබන ශිෂ්‍යයන් විශ්වවිද්‍යාල උපසංස්කෘතියට ගැලපෙන පරිදි පුනර්සමාජානියෝජනයකට ලක්වීම තවත් උදාහරණයක් ලෙස දැක්විය හැකියි. එසේම පහත දැක්වෙන පරිදි පුනර්සමාජානියෝජනය පිළිබඳව නිදර්ශන කිහිපයක් සැපිය හැකිය. පල්ලෙන් ලියා ගන්න. පුද්ගලයෙකු යුද හමුදාවට බැඳීමේදී ඔහුට යුද හමුදාවේ මිලිටරි සංස්කෘතියට අනුව නැවත සමාජානියෝජනය වීමට සිදුවීම.
කෙටියෙන් ලියාගන්න ටික ඊළඟ බෞද්ධ දරුවෙකු පැවිදි වීම. බෞද්ධ දරුවෙකු පැවිදි වීම. බෞද්ධ දරුවෙකු පැවිදි වීම. ඊළඟට මත්ද්‍රව්‍ය භාවිතා කරන අයෙකු මත්ද්‍රව්‍ය භාවිතා කරන අයෙකු පුනරුත්ථාපන කඳවුරකට යොමු කිරීම. ඊළඟට කිසියම් වරදකට බන්ධනාගාරගත කිරීම. කිසියම් වරදකට බන්ධනාගාරගත කිරීම. හරි. එතකොට දැන් ඔය අපි ගත්තොත් ත්‍රස්තවාදී සංවිධාන වලත් නේ එනවා මොලසෝව් එක බ්‍රේන් වොෂ් කරන එකත් පුනර් සමාජ නියෝජනයට උදාහරණයක්. ඒවත් කියන්න පුළුවන් ඕනනම්. අපිට පාස්කු ප්‍රහාරය වගේ ඒවා කරන්නේ ඒගොල්ලෝ නිකන් ඒවා කරන්නේ ඒගොල්ලන්ව යම්කිසි විශ්වාසයක් නැතුව කරලා ඒගොල්ලන් උඩට මරාගෙන මැරෙන්න පුළුවන් තත්ත්වයට පත් කරනවා. බ්‍රේන් වොෂ් කරනවා. ඒක පුනර් සමාජ නියෝජනයක් ඒගොල්ලෝ තුළ ඇති කරනවා. මේක හොඳ පැත්තට යොදා ගන්නත් පුළුවන් නේ. දැන් අර වැරදි කරන එක්කෙනෙක්ව ඒ දැන් මුදව ගන්න. බන්ධනාගාරගත කිරීම වෙන්න පුළුවන්. පුනරුත්ථාපනය කිරීම වෙන්න පුළුවන්. ඒ වගේ ඒවා කරන්න පුළුවන්. සහ සාමාන්‍ය මිනිස්සෙක්ව ත්‍රස්තවාදීෙක් කරන්නත් මේ පුනර් සමාජ නියෝජනය කියන එක යොදා ගන්න පුළුවන් කියන එක මතක තියාගන්න. හරි. ඊළඟට අපේක්ෂිත සමාජ නියෝජනය. අපේක්ෂිත සමාජ නියෝජනය. මේකේ මෙහෙමයි. ඒකත් දැන් අර පුනර් සමාජ නියෝජනයේ ළඟින් යන උදාහරණයක්. දැන් අනාගතයේ පත්වීමට නියමිත තත්ත්වයක් සඳහා පුහුණු වීම. අනාගතයේ පත්වීමට නියමිත තත්ත්වයක් සඳහා සූදානම් වීම, පුහුණු වීම. අපිට හඳුනන්න පුළුවන් අපේක්ෂිත සමාජ නියෝජනය කියලා. දැන් උදාහරණයක් ගත්තොත් යුද හමුදාවේ සොල්දාදුවෙකු ලෙස සේවය කරන්න, ඒ තනතුර දරන්න මොකද කරන්නේ? ආ කාලයක් තිස්සේ පුහුණු වෙනවනේ. ට්‍රේනින් එකක් තියෙනවා. අවුරුද්දක ට්‍රේනින් එකක්. එයාව ට්‍රේන් කරනවා. එයා සමාජ නියෝජන ලක් කරනවා. අපේක්ෂිත තත්ත්වයක් සඳහා. තත්ත්වය තමයි අවසානයේ යුද හමුදාවේ සොල්දාදුවෙක්. පොලිස් නිලධාරියෙක් වෙන්නේ එහෙම එයාව ට්‍රේන් කරනවා කාලයක්. ඔන්න අපේක්ෂිත සමාජ නියෝජන. තව මොනවාද ඒ වගේ උදාහරණ කියන්න පුළුවන්? කියන්න බෑ. දැන් සමහර අය ගිහිල්ලා අර ගුරු විද්‍යාලවල නේද? ගුරු විද්‍යාලවල අධ්‍යයනය කරනවා. එතකොට එයා කවුරු වෙන්නද? ගුරු විද්‍යාලවල අධ්‍යයනය කරන්නේ ගුරුවරයෙක් වෙනනේ. ගුරුවරයෙක් වීම තමයි. එයාව පත් කරන්න පුහුණු වීමක් කරනවා. තව හෙදියන් අපි ගත්තොත් ඒගොල්ලෝ එකපාරට හෙදියන් බවට පත් වෙන්නේ නැහැ. ට්‍රේන් එකක් තියෙනවා කාලයක්. ඒතොරේ මේ විදිහට අනාගතයේ පත්වන තත්වයක් සඳහා සූදානම් වීම කුරු කිරීමක් තමයි මේ අපි අපේක්ෂිත සමාජ නියෝජනය කියලා කියනවා. ඔයාලට පේනවා දැන් ප්‍රාථමික සමාජ නියෝජනය, ද්විතීක, තෘතීක කියලා තියෙනවා. ඊළඟට දේශපාලන සමාජ නියෝජනය කියලා වෙනම තියෙනවා. පුනර් සමාජ නියෝජනය, අපේක්ෂිත, සාමර්ථ්‍ය සමාජ නියෝජනය, විවිධ ප්‍රභේද සමාජ නියෝජනය තුළ අපිට විග්‍රහ කරගන්න පුළුවන්. මෙහෙම ලියා ගන්න. පුද්ගලයා
ඡේදක ලියාගන්න. පුද්ගලයා අනාගතයේ පත්වීමට නියමිත. පුද්ගලයා අනාගතයේ පත්වීමට නියමිත. අනාගතයේ පත්වීමට නියමිත. ඉත තත්වයකට අදාළ අනාගතයේ පත්වීමට නියමිත තත්වයකට අදාළ කාර්යභාරයන් පිළිබඳව කාර්යභාරයන් පිළිබඳව කලින් ඉගෙනීම අපේක්ෂිත සමාජානුයෝජනය යයි අපේක්ෂිත සමාජානුයෝජනය යයි මර්ටන් දක්වයි. උදාහරණයක් ලෙස ගුරු විද්‍යාලවල ඉගෙනුම ලබන විද්‍යාර්ථීන් ගුරු විද්‍යාලවල අධ්‍යාපනය ලබන නැත්නම් ඉගෙනුම ලබන විද්‍යාර්ථීන් ගුරුවරුන් වීමට අවශ්‍ය පුහුණුව ලබා ගනී. එසේම හෙද නිලධාරීන් ලෙස කටයුතු කිරීමට අපේක්ෂා කරන අය ඊට අදාළ පුහුණුව ලබා ගැනීමද අපේක්ෂිත සමාජානුයෝජනයට උදාහරණයකි. අන්නේද? right. හරි. ඔයගොල්ලෝ මේකේ ලියු වෙලා ආයෙ ලොග් වෙන්න අපි අලුත් කොටසක් සාකච්ඡා කරමු.